පොත් අලෙවි කරන ඔයාට දැන් ceylonbooks.lk හරහා ඔන්ලයින් බුක්ෂොප් එකක් නිර්මාණය කරගන්න දැන් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා ceylonbooks.lk වල රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලව දැනුවත් කරන්නේ. ඒ සඳහා ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ පෙනෙන අයිකන් එක ක්ලික් කරලා වෙන්ඩර් කෙනෙක් වශයෙන් ඔයාට රෙජිස්ටර් වෙන්න තමයි ඕනේ. ඉතින් create an account ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ පේන රෙජිස්ටර් එක යටතේදී ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. ඉතින් ඒ සඳහා දැන් ඔයාලා රෙජිස්ටර් වෙන්නේ වෙන්ඩර් කෙනෙක් යටතේ නිසා ඔයාලා ඉස්සෙල්ලාම I'm a vendor කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලා මෙතනදී ෆිල් කරන්න ඕනේ ඩීටේල්ස් මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා මේකේ රෙජිස්ටර් වෙන්න. ඊළඟට ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. ඊළඟට ඔයාලගේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, shop name එක, එන්නේ ඩීටේල්ස් ටික පිළිවෙලට ෆිල් කරගෙන යන්න. ඔයාලා මෙතන shop name එක එන්ටර් කරාට පස්සේ ඔයාලට මෙතන ඔටෝම ඔයාලගේ shop එකේ URL එක ජෙනරේට් වෙනවා. එතකොට ඔයාලගේ ෂොප් එක ඔයාලට මෙන්න මේ ඩිස්ප්ලේ වෙන URL එකෙන් තමයි ඔයාලට අඳුනගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට දැන් මෙතන පේනවා කම්පැනි නේම් එක. ඒ වගේ ඩීටේල්ස් ටිකක් තියෙනවා. මේ ටික ඇත්තටම ෆිල් කිරීම අත්‍යවශ්‍ය නැහැ ඔයාලට. පුළුවන් මෙන්න මේ බැංක් ඩීටේල්ස් පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් කරන පියවරවල් වලදී ඒ අවස්ථාවලදී සිදු කරන්නේ. ඒ නිසා අපි මේ ටික ස්කිප් කරලා ඉවරලා අවසාන වශයෙන් ඔයාලට මෙතන ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට රෙජිස්ටර් බටන් එක ක්ලික් කරලා ඔන්න ඔයාලට වෙන්න කෙනෙක් විදිහට ceylonbooks.lk වල රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයාලා රෙජිස්ටර් වුණාට පස්සේ ඔන්න ඔයාලට මේ වගේ පේජ් එකක් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් process එක කම්ප්ලීට් කරගන්න. ඉතින් ඔයාලට එතනදී ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ ඔයාලගේ ස්ටෝර් එකේ ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න එක. ඔයාලට මේක මේ වෙලාවේදී කරන්න ඕනේ නැත්නම් ඔයාලට මේ පියවර ස්කිප් කරලා ඉවරලා පස්සේ වුණත් මේ පියවරල් ටික සිදු කරගන්නට පුළුවන්. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම වෙන්ඩර් කෙනෙක් විදිහට ඔයාගේ ස්ටෝර් එකේ ඩීටේල්ස් ටික ඇඩ් කරලා ඉමු. මෙතනදී ඔයාලා ඇඩ් කරන්න ඕනේ ඔයාලගේ ඇඩ්‍රස් එක. එතකොට මේ ඇඩ්‍රස් එකට තමයි කුරියර් එකෙන් ඇවිල්ලා ඔයාලගේ ස්ටෝර් එකට ආපු ඕඩර්ස් ටික පික් අප් කරගන්නේ. ඒ වගේම මෙතනදී ඔයාලට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාලගේ ස්ටෝර් එකේ පෙන්වන්න ඕන නම් ඔයාලට මෙන්න මේ ටික් මාක් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කන්ටිනියු දීලා ඊළඟ process එකට යමු. හරි. මෙතනින් තමයි ඔයාලගේ payment ටික set up කරගන්න. එතකොට ඔයාලගේ ගනුදෙනු සියල්ල සිදු වෙන්නේ බැංකුව හරහා නිසා. ඉතින් ඔයාලට මේ setup එක යටතේදී ඔයාලගේ bank details ඇඩ් කරලා ඉවර වෙලා ඒ ටික set up කරගන්න පුළුවන්. ඔයාලගේ account එක ශ්‍රී ලංකාව ඇතුළත තියෙන account එකක් නම් ඔයාලට මේ routing number එක fill කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන පෙන්වලා තියෙන bank address කියන එක යටතේදී ඔයාලට පුළුවන් ඔයාලගේ bank එකේ branch name එක add කරන්න. ඔයාලගේ බැංකු ගිණුම ලංකාවේ තියෙන බැංකු ගිණුමක් නම් ඊළඟට පෙන්වන details එක add කිරීම අවශ්‍ය වන්නේ නැහැ. හොඳයි ඊළඟට අපිට පුළුවන් continue button එක ක්ලික් කරලා next step එකට යන්න. මෙතනදී ඔයාලා add කරපු address එක හරිද කියලා බලන්න ඔයාලට පුළුවන් start verification ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලගේ තියෙන electricity bill එකක් එහෙම නැත්නම් water bill එකක් හරි telephone bill එකක ෆොටෝ එකක් අරගෙන මෙතන අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ business registration එකට ඔයාලට හම්බ වෙනවනේ BR එකක්. එතකොට මේ company registration එක යටතේදී ඔයාලට start verification ක්ලික් කරලා ඉවරලා BR එකේ ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ ටික අප්ලෝඩ් කරාට පස්සේ continue button එක ක්ලික් කරලා ඉවර වෙලා ඔයාලට මේ steps ඔක්කොම ටික ඉවර කරලා ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ online book store එකේ registration process එක complete කරගන්න. එහෙනම් දැන් your store is ready. මෙතනින් පස්සේ ඔන්න ඉතින් අපිට පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා ඔයාලගේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න. මේක තමයි ඔන්න ඔයා වෙන්ඩර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට පෙන්වන ඩෑෂ්බෝඩ් එක. මෙතන ඔයාලට error message එකක් පෙන්වන්නේ
ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් වෙන ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරාට පස්සේ ඇඩ්මින් පැය භාගයක විතර කාලයක් ඇතුළත මේක ඇප්‍රූව් කරනවා. ඉතින් ඊට වඩා කාලයක් ගත වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලට පෙන්නනවා මෙතන WhatsApp බටන් එක. එතකොට WhatsApp කරා ඔයාලට පුළුවන් ඒජන්ට් කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන ඒ අදාළ අවශ්‍ය සියලුම සහයෝගය ලබා ගන්නට. හරි. ඔන්න ඉතින් මේ විදිහට තමයි ඔයාලට ඔයාලගේ බුක් ස්ටෝර් එක ඔන්ලයින් බුක් ස්ටෝර් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් කොහොමද මේ ඩෑෂ්බෝඩ් එක හරහා ලිස්ට් කරන්න කියලා.